හෙල්ලෝ ගයිස් මෙන්න සර්ප්‍රයිස් කියලා අදත් ආවා දහම YouTube channel එකෙන් මේ දවස් ටිකේම තනියම වීඩියෝ ටිකක් කරේ අද ගෙන්නවා සුපිරි බුවෙක් අපේ සීරා ඉතින් ජය වේවා වීඩියෝ පටන් ගන්න කලින් කියන්න ඕනේ මේ දහම Facebook group එක හැදුවා ඒකට ඔයගොල්ලෝ ඇඩ් වෙන්න එකතු වෙලා මීම්ස් ෂෙයා කරන්න අපි ඊළඟ දවසේ නම් ඊළඟ වීඩියෝ එකේ නම් අපි මීම්ස් ඒ group එකෙන් අරගෙන තමයි රියැක්ට් කරන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕනේ දැන් වෙලාව ඇවිල්ලා 1:25යි. ඉතින් පුරුදු විදිහටම කියන්න ඕනේ ආයි දහම Facebook page එක තියෙනවා. ඒ page එකට ඕගොල්ලෝ එකතු වෙන්න. ඉතින් කතා කරන්න පරක්කු වෙන්න අපිට ලේට් වෙන ඉඳා අපි යන් අපේ පළවෙනි වීඩියෝ එකට. මේ දවස් ටිකේ මේක එක අයගෙන ආවනේ. මේ පාරේ ඉන්න පොඩි ගෑල්ලා මේක අපි දානවා. හවුද කියලා දන්නේ කෙනෙක් වීඩියෝ එක දාලාම තියෙන මේ ඒකට කරන්න පුළුවන් දේවල් කියලා. ඒක කරන්න පුළුවන් දේවල් බලමු. Hi guys මම අද ඔයාලට අලුත් දෙයක් උගන්වන්න යන්නේ. මොකක්ද දන්නවද? හදිස්සි අවස්ථාවකදී ඔයාලට උඩ කැලක් හොයාගන්න බැරිනොත් ඉක්මනට අප්පර ගානකින් උඩ කැලක් හදාගන්න විදිය තමයි මම කියලා දෙන්නේ. ඒකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මෙන්න මේ වගේ නයි. කතරක් ඕනේ. හරිද? මේක මෙහෙම අරගෙන මෙහෙම දෙන්නේ. අතුරේ මේක කපන්න ඕනේ. බෙල්ලට දාන්නේ. ඕකට පාවිච්චි කරපු කීයක්ද දන්නේ දාන්න ඕනේ. බෙල්ල නම් දාන්න බැරුවේ තියා බැහි ඒ වගේ එකක් ගත්තොත්. හරිද? මම මේක එච්චර කපලා දෙන්නේ. හරි. අපි ඇඳලා බලමු. අනින්න ටිකක් අමාරුයි අන්නේ හරිය පොඩ්ඩක් දාද්දි මේ සබ්බක් වගේ දන්නේ නැහැ උලක් නැහැ සීට් නේ දෙල් ලස්සනයි මේ ටිකක් මාත් වෙනානේ පොඩ්ඩක් නේ ටවල් එක දාගත් ජලිලයි නෑ වෙන්නේ නෑ බලන් හිටියේ බේනගන්නේ ඒක ලස්සනයි හොඳයි සුපිරි හදිසි අවස්ථාවක් තුළ මෙහෙම කරලා බලන්න බොයි පෙන්ගේ ග්ලෝකා හරි සම්බන්ධ ඒකටත් කෙලින්න හදන්නේ මේක බලන්න කොල්ලොන්ට කියන්න තියෙන්නේ මෙතර කාලෙකට අපේ කියලා දෙයකට තිබ්බේ ඕක විතරයි ඕකත් උගස් තියන්න නම් හදන්න එපා සටන පාවා දෙන්න එපා ඔය 150 කෑලි හින්දා 1500 2000 ඒවා ලෝකල් මාකට් කරන්න නම් හදන්න එපා මේ හැබැයි මේ නුඹනම් මරුනේ ලස්සන වෙලානේ සල්ලි හම්බෙද්දි මිනිස්සු ලස්සන වෙනවානේ ඒ වුණාට මේ කොල්ලෝ ලස්සන වෙනවා දැකලා අඩුයි මේ පොඩ්ඩක් කොල්ලෝ ඒකේ අනිත් පැත්ත ඉතින් මොන වුණා කියන්න තියෙන්නේ මේ ගෑල්ලා මේ වීඩියෝ එක වටිනවා ඔන්න ඕගොල්ලෝත් උඩ ගෑල්ලක් නැති වුණොත් එහෙම ගත්තා අඳින එක යට නෑනේ මේ ඕනේ උඩ යට දන්නේ මේක ගත්තා කැපුවා දෙල්ල දැන් ලයිට් සරලයි පහසුයි සේව්වල තියාගන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ගෑල්ලාමයි අදිසි අවශ්‍යතාවයක් මත වුණොත් කියලා විතර මේ වීඩියෝ අනිවාර්යෙන් සේව් කරලා තියාගන්න. තව වීඩියෝ එකක් තියෙනවා මේ සිංහල කෙල්ල ටෝක් කරලා බැරිම තැන පාතිමා කෙනෙක් එක්ක කරගත්ත යාළුවා වාතල් එකට ගත්තා. මගෙන් අහනවා කොණ කපලද කියලා අහනවා. රුරු මස් කාලාද කියලා අහනවා. ඔව් මගේ කොණ කපල තමයි තියෙන්නේ. කොණ කපලක ඕගලන්ට පාන්ද? ඕගොල්ලෝට පාන්ද? කොණ කපලා තියෙන්නේ. යවුලක් නැහැ. නිකන් තියෙන හැම කෑල්ලක් ඔව් නිකන් තියෙන එකනේ. ඕක කැපුවලා කපා දැම්ම කියලා මොන් මැරෙන්නේ පොඩි දෙයයි. ඒ වගේ පාතිමාගෙන බැඳගත්තා. ඇත්තටම මේ සිංහල කෙල්ලොන්ට වඩා පාතිමා කෙල්ල හොඳයි වගේනේ. ඕකේ. වැදගත්. ඉතින් අපේ වීඩියෝ හැම එකම වගේ නැතුවම බැරි කෙනෙක් ඉන්නවා. ඕගොල්ලෝ දන්නවා අපේ දනායියා. ඉතින් දනායියාගේ වීඩියෝ එකක් තියෙනවා. හැම කෙල්ලෙක්ම කැමතියි හැම කෙල්ලම එයාගේ කියලා හිතන් ඉන්න කොල්ලා. කමෙන්ට් එක නම් පොඩ්ඩක් අවුල් වෙලා ගියා. බලමු වීඩියෝ එක බලමු. මම තමයි පෙන් කුමර මිස්ටර් හැන්සන්. එයාලගේ එකම බෙස්ට් මම එනකොට හායි දනා ඔයා ආවද? දනා ඇවිල්ලා. එහෙම කතා කරන්නේ. උන් අයිති මට. උන් උඹලට අයිති නෑ. උඹලා සීමාව හිටපන්. උඹලා වගේ හිඟන හැත්ත අපි වගේ හොඳ හයි ක්ලාස් කට්ටිය එක්ක මැච් වෙන්නේ නෑ.
හයි ක්ලාස්. අපි high capacity මිනිස්සු. උඹලා වගේ third class මිනිස්සු මගේ ගර්ල්ස්ලට ඉන්වෝල්ව් වෙනවට මම කැමති නෑ. උන් අයිති මට. මට උඩු. අනේ දනායි ඇවිල්ලා. දනාය සීන් එක දරුණුයි. දරුණුයි. දැන් මේ දවස්වල හොඳම පීක් ලෙවල් එකේ ඉන්නේ බුවා. පොය ළඟයි. ඔය ළඟයි බුවා. මෝදු වෙන්න හදන්නේ. බුවාගේ වීඩියෝ මේ දවස්වල ටිකක් යනවා වැඩි. ඒ මට ගෙවල් පැත්තේ ඉන්න මිනිස්සුන්ට පුළුවන් මේ මොනසේ බෙහෙත් කියලා. අනේ ඔව් මේ මිනිස්සේ ගෙවල් පැත්තේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් අනේ බෙහෙත් ටිකක් අරන් දෙන්න. වීඩියෝ එකක් තියෙනවා මේක නම් මේ ළඟදී මේ වෙච්ච එක. හැබැයි no caption. ඊලා කැපුවේ නා එදීලා විතරයි කැපුවේ. ඕගලන්ට වීඩියෝ නැත්තම් මම තනියම කැපුවා කියලා ඕගලන්ට ඔක්කොම මට උඩු. අපේ බයිලා ගහන්න දෙන්න එපා. හෙල්මට් එකක් තියෙනවා. මේ මා රන්වන් කොඩිතුවක් වගේ නංගි. හරිද? රන්වන් කොඩි තුවක්කු. අම්මට උඩු. මොකක් හරි හිර වෙලා තියෙන්නේ මම හිතන්නේ. මේ වීඩියෝ එක බලන්න ඕගොල්ලොන්ට කියන්න තියෙන්නේ මේ නීතියට කරු කරන්න. නීතියට කරු කරන්න ඕනේ ඒකත් එක්ක. හැබැයි ඔය දැන් මේ කොල්ලෙක් හිටියා නම් ඔහම යන්න වෙයි හම්බෙයි. නෑනේ. ඒක ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. හැබැයි මොන වුණත් මේ කරපු වැඩේ අවුල්. හොඳටම අවුල්. පොලිසියට එහෙම සද්ද දානවා. රන්වල් කොටිතුවක් උඩ දැන් දෙයියෝ සීලා ඇත්තේ. රන්වල් කොටි තුවක් උඩ දෙයියෝ සීලා ඇත්තේ. වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක නම් පොඩ්ඩක් මේ යොමා මොනවද මේ වනේ වීඩියෝ? අර අයියෝ ගෑනුනානේ වල ගෑනුනානේ එකක් කියලානේ. යොමා මොනවද මේ කරන්නේ උයි? වීඩියෝ එකක් දාලා තිනවා මේ කෙලියනේ කියලා. මොකක්ද දන්නේ කෙලියපු කෙලපු එකක් බල්ලෙමු. වතුරේකනේ අම්මට දාලා කෙලියනේ බේත් ගන්න වේට් ගන්න පෙන්නන්නවත් ඇත්තට විදියක් නෑනේ අයියෝ යකෝ දාගන්න එක එකපාර එල්ලම දාන්න බෑ ඇඟට දැම්මලා මොන මගුලට රෙද්ද අතර දාගන්නේ උණු වතුරේ නෑ මේ ඉන්නේ ලොවෙත් හොඳම යාළුවෝ දෙන්න. හොඳම යාළුවෝ දෙන්නෙක් තමයි. වීඩියෝ වලට නැතුවම බැරි අයියා කෙනෙක් තමයි අපේ දනා අයියා. අනේ දනා අයියාගේ තව වීඩියෝ එකක් ඇවිල්ලා තියෙනවා. ටිකක් ඉන්ටකෝ. වීඩියෝ එකක් දාලා තිනවා මේ අවුරුදු ගණනාවක් තනිකඩ වෙ ඉඳලා අසහනෙන් ඉන්න යාළුවා. අසහනේ නෝ හොඳටම වැඩි වෙලා ඇති බලමු අසහන වීඩියෝ. ගා කනඩායිල්ල යන්නේ. මං කළා රෆ් විදිහට තමයි කරන්නේ. යොහානි කරන්න දෙයක් නෑ. යොහානි හංසිකා හෙට්ටිආරච්චිව මම අරගෙන ආවා. ආදන්ති සතුටුද? යොහානි කෑ ගහනවන්න. යොහානි අනේ ධනරාජා මොනවද මේ ආකා කරන වීඩියෝ? ඇත්තටම මේ ධනරාජා නම් මේ හිනම අවුල් ඈ. අවුල් කියන්නේ ඊළඟ වීඩියෝ එක තියෙනවා. ඒ කැප්ෂන් එක තියෙන්නේ අපොයි දෙයියනේ නරකම තැන අහුණා. මොකද්ද දැන් නරකම තැනත් බල්ලෙමු. දාන්න පුළුවන් වෙයිද දන්නේ දන්නේ නැහැ යෝමා එවන වීඩියෝ තමයි මේ. අම්මට බලන් හිටපු අයට හිරි වැන්නන විනාඩියක නිශ්ශබ්දතාවයක්. පිරිමි ළමයට අනිවාර්යෙන් හිරි වැටෙන්න ඕනේ කොල්ලොන්ට. ඔයගේ දෙයක් වෙලා නැත්තම් ඉතින් අමුතු ටිකනේ කෙන්ඩත් ඕනේ. ඔයගේ මේ දෙයක් වෙලා නැත්තම් අඩුම තරමේ සිපර් එකට හරි යව් වෙලා තියෙන්න ඕනේ. අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ වගේ අත්දැකීමක් නැත්තම් වැඩකුන්නේ නැහැ. තව වීඩියෝ එකක් දාලා තියෙනවා මේ අරයා මෝ කියලා. අම්මට හිරියන මොනවද ඔය මේ යෝමා එවන්නේ. අර යටදී මොකද්ද දෙකක් එල්ලෙනවත් එක්ක. බල්ලෙන් දීලා බල්ලෙන් මොකක්ද දන්නේ වීඩියෝ බල්ලෙමු. බලන්න පොට්ටන්න අම්මට අවුල් හොඳටම අවුල්. සේරමෙන් එක වගේ මේ මං හිතන්නේ ඔමාට මොකක් හරි මේ ඇටෙත් එක්ක මොනවා හරි අවුලක් තියෙනවා. මොකද්ද?
මේ දවස්වල මොනවා හරි වෙලා මොනවා හරි වෙලා තියෙනවා යොමා මොනවා හරි වෙලා තියෙනවා වගේ පෙනී යන්නේ. අදත් වඩා පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන වෙලා තියෙනම් කියන්න අපේ මන්දුරේ මොකේද පොඩ්ඩක් ආයේ වීඩියෝ එක බලන්නමු. වැඩේ යට දෙක පැත්තටම වදිනවා හැබැයි ඒක. හැබැයි ඒක වැදුනා සින්දුව කියනවා හින්දුවට කියන එක නවත්තන්න ලැබුවා. යොමාට මොකක් හරි මේ අවුලක් තියෙනවා මේ ඇටෙත් එක්ක. මේ යොමාට මොකක් හරි ඒ පැත්තෙන් මොනවා හරි ආබාධයක් කියලා තියෙනවා මං හිතන්නේ. මේක ඉවරලා ටක් ගාලා මේ වීඩියෝ එක ඉවරන ගමන් ටක් ගාලා අපි යන්නේ යොමා ගාවට. මොකද්ද මේ ඇටෙත් එක තියෙන සම්බන්ධය කියලා පොඩ්ඩක් බලා ගන්න ඕනේ මේ. අපේ අත කපන් යනවා මුත්තකේදෝ ඇටත් එක්ක සම්බන්ධතා ගොඩක්ම වැඩි මේ වීඩියෝ ටික දාලා තියෙනවා. එහෙනම් අදත් ආව දාම YouTube channel එකේ ඔයගොල්ලෝ වීඩියෝ ගොඩක් අරගෙන අපි පාන විදියට කිව්වා වගේ යලුතින් ඇදුවා දහම Facebook group එක. ඒකට ඔයගොල්ලෝ add වෙන්න. ඒකට memes share කරන්න. අපි මේ memes වලට react කරනවා. ඉතින් මේක බලපු පරණ අයට කියන්න තියෙන්නේ දිගටම මේ videos බලන්න. අලුතින් මේ වීඩියෝ එක බලපු කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා FB page එක follow follow කරගෙන යන්න. ඉතින් ඊට කලින් කියන්න ඕනේ like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ජය වේවා. දීලෙන්න